විශේෂයෙන්ම ආදරය කියන දේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ආදරය කියන එක වචනය තුළ ගැබ් වෙලා තියෙනවා ප්‍රධාන ගුණ 4ක්. ඒ ගුණ 4 හඳුන්වනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මෛත්‍රිය තියෙන්න ඕනේ. එකිනෙකා කෙරෙහි මෙත්සිත තියෙන්න ඕනේ. ආදරය කියන වචනය තුළ එකිනෙකාට ආදරය කරනවා නම් එකිනෙකාට කරුණාව දක්වන්න ඕනේ. ඒ කියන්නේ කරුණාව දක්වනවා කියලා කියන්නේ එකිනෙකාගේ දුකේදී හදවත කම්පා වෙන්න ඕනේ. කරුණාව කියලා කියන්නේ පරදුක්ඛේ හදයන් කම්පේති කරුණා. අනුන්ගේ දුක දැකලා තමන් ආදරය කරන තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ දුකේදී හදවත සැලෙන්න ඕනේ. ඒක තමයි සැබෑ ආදරය කියලා කියන්නේ. ඊළඟට මුදිතාව. තමන් ආදරය කරන තරුණයා හෝ තරුණිය සැපයෙන් දියුණු වෙනවා නම් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙනවා නම් ඒ ගැන අවංකව සතුටු වෙන්න පුළුවන් මුදිතා සහගත දියුණු හිතක් ඒ ආදරය කරන තරුණියට හෝ තරුණයාට තියෙන්න ඕනේ.